ගන්න පුළුවන්. එතන අපි සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් කියන යුනිට් එක දෙවෙනි එකකේ 11 දෙවෙනි එකකේ කියලා අපි මේකේ තියරි ගොඩක් වැඩි නිසා ළමයි මේ කොටසට පාඩම් කරන්න කැමති නැති ළමයි මේකට ආයෙ මතක් කරනවට කැමතියි. මොකද ඒක ලේසි නෑ කරන්න. එතකොට එතනින් කරගෙන යන්න පුළුවන්. මේක තනි මයින්ඩ් මැප් එකක් ගහමු අපි ඔක්කොම එකතු කරලා. මම ඒක ගහලා ඕනනම් ඔයගලන්ට එවන්නම්. සිස්ටම් කියන එක මුලින්ම දැනගන්න පුළුවන්. ඒ ඇත්තටම ඔයාගේ පොතේ මම ඩබල් පේජ් එකක් ගන්න මම ඔයාලට ලේසි කරලා දෙන්න මම මේ වැඩේ අද. දැන් මෙතන ඉන්න හැමෝම ඔන්ලයින් ආයත ඩබල් පේජ් එකක් ආරදී නියම. අපිට තියෙනනේ ඔක. SDLC. ඔක පින්තූරයක් දාන්න පුතට. දැන් දාමද? මේ දෙක. ෂෙයාර් වෙන්න. පන්නේ මල ගත්තා නම් මට දවල් වෙලාවට හා වත් පින්නත් මට හරි. ඔන්න දැන් අපි ලස්සන මයින්ඩ් මැප් දෙකක් එවනවා ඔයගලන්ට බලමු ඈ. අනිත් මේ ඩබල් පේජ් එක ගන්න මැදින් සිස්ටම් කියලා දෙන ඔබ කරලා තියෙනවා නම් එකම පුරුසත් කරගන්න කමක් නැහැ. කලින් කළා නම් මාත් එක්ක ඒකම පුරුසත් කරගන්න කළා නැත්තම් මේ විදිහට බලන්න. මේ දෙක දාගමු අපි ඒක. Yes. මේ පැත්ත පොඩ්ඩක් බලන්න. දැන් බලන්න මේ පුතා මේක කරලා තියෙන විදිහ මම දෙකක්ම ගත්ත දෙන්නෙක්ම කරලා තියෙනවා බොහොම ලස්සනට. මේ එකක් සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක මේ තව මයින්ඩ් මැප් එකක්. මම මයින්ඩ් මැප් එකක් ගත්තා. ටිකක් ඔයාලට හොඳට පේන්නේ. මෙන්න සිස්ටම් කියලා මැදින් ලියලා සිස්ටම් එකේ ඩෙෆිනිෂන් එක ලියලා set of component work together to achieve a task. ඔය ටිකෙන් අපිට සිස්ටම් එකේ ඩෙෆිනිෂන් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මම මේ පෙන්වන්න හදන්නේ මෙයාගේ මේ මයින්ඩ් මැප් එක කොයිතරම් පවර්ෆුල්ද කියලා. මොකද ඔක්කොම තියෙනවා මේකේ සීලුම දේවල් තියෙනවා. ඊට පස්සේ එයා මේ පැත්තේ අරගෙන තියෙනවා සිස්ටම් එකක මැනුවල් ඇන්ඩ් කම්පියුටරයිස් සිස්ටම් එකේ වෙනස. හරි දැන් අපි ප්ලෑන් කරගමු ඔයාගලගේ එකක්. ඔයාලා මුලින්ම මැදින් සිස්ටම් කියලා යන සිස්ටම් එකේ ඩෙෆිනිෂන් එක මෙතනයි. ඊට පස්සේ මැනුවල්ද කම්පියුටරයිස්ද කියන එක ලියන්නේ. ඊට පස්සේ මෙතන දාලා තිනවා සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ ස්ටේජස් ටික දාලා තියෙනවා. ඔයාලට ඕන මේ මෙන්න මේවා වුණත් විස්තරාත්මකව යන්න පුළුවන්. ඔයාලට ඉඩ තියෙන විදිහට ඔයාලට වැඩි කරගන්න පුළුවන්. එක්සැම්පල් මේ ඩිරෙක්ට් ගාවෙන් ඔයාලට පොඩි ග්‍රාෆ් එකක් දාගත්තම වැඩි පුළුවන්. ඊට පස්සේ මෙතනට ගියාම එයා දාලා තියෙනවා waterfall model එකයි iterative incremental model එක. ඇත්තටම මම අද බලාපොරොත්තු වුණා ගොඩක් ඔන්ලයින් ළමයි ඉඳී කියලා. නමුත් ඇවිල්ලා නැහැ. මට අපරාධ කියලා හිතෙනවා. මොකද අපිට වර්ක්ෂොප් එකේදී මෙච්චර මෙහෙම කරන්න බැරි වෙයි. වර්ක්ෂොප් එකේදී ගන්නේ ක්වෙස්චන් අරගන්නවා ක්වෙස්චන් එකේ ආන්සර්ස්. දැන් අද මම හිතුවා ඔයාලට හොඳටම SDLC එක කවර් කරලා දෙන්න. ඉතින් ජොයින් වෙන්න පුළුවන් නම්
OS බලමු next week. මේක හොඳට කරමු. අපි ඊට පස්සේ week හම්බ වෙනවනේ. එහෙම කරමු. හොඳට thoroughly කරමු එකක්. මොකද මේකේ ලොකු ප්‍රශ්නයක් ගිහිල්ලා තියෙනවනේ බලන්න. ඒ හින්දා අපි ඒක හොඳට කරගමු. මට හිතෙනවා මේක හොඳ ලොකු question එකක් එයි කියලා. join online කියලා මම දාන්නම්. ඒක මම බලනවා ඔයගලන්ට කලින් දීලා හරි කරගෙන එතන ඩිස්කෂන් එක යන්න වගේවත් බලන්න. මොකද එතන වෙලාව අපරාධේ පේපර් එක මට පේපර් ටයිම් කරලා කරගන්න තිබුණා නේ. මම ඒක මෙහෙම ටයිම් කරවලා ඔයගලන්ව අරගෙන යන්න වගේ plan එකක් තියෙනවා. අපි බලමු ඒක කොහොමද කරන්නේ. මම ඉක්මනට මොඩල් පේපර් එක රිලීස් කරනවා. චුට්ටයි හදන්න තියෙන්නේ. ඒක හදපු ගමන් රිලීස් කරපු ගමන් මම මෙහෙ ගෙන්නලා උදේවරුවක පේපර් එක ඩිස්ට්‍රිබියුට් කළා කරවනවා. කරවලා ඔයගොල්ලන් එතන ගෙනහිල්ලා මම ඩිස්කෂන් එක කරා. ඉතින් එතන ඒකට ගැලපෙන තව ප්‍රශ්න අරගෙන එතෙන්දි කරන්න ප්‍රශ්න දෙනවා. අර එතන මම බලන්නේ පුළුවන් තරම් ඔක්කොම ටික ඔයාට අවසානම සෙමිනාර් එක දැම්මෙත් ඒකයි එහෙම කරගන්න. දැන් අරක දාන්න ඉතින් අපේ ළමයිට ආපහු ඇවිල්ලා OS එකක් හිම කරගත්තම ප්‍රශ්නයක් නෑ. ටයිම් තියෙනවනේ අපිට. ඉතින් මේ SDLC එකට කට්ටිය ජොයින් වෙන්න ඔන්ලයින් අයට කියන්න. මොකද අපිට SDLC කියන මහ ලොකු පාඩමක්, තියරි පාඩමක්. ඔය ටික අවසාන වලට මෙහෙම ස්ලයිඩ්ස් එක හරි ඕපන් කරාම ආයෙ ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඔයගොල්ලෝ මෙතන මයින්ඩ් මැප් එක ගහගන්න නේද? හරි. එහෙනම් අපි පටන් ගමු මෙතනින්. එහෙනම් හැමෝම අර ඩබල් පේජ් එකේ හරි මැද සිස්ටම් කියලා ලියලා සිස්ටම් එකේ ඩෙෆිනිෂන් එක බොහොම සරලව දැන් මේ බයිසිකලේ සිස්ටම් එකක් කියලා මම ගත්තොත් බයිසිකලේ කෑලි වලින් හැදිලා තියෙනවා. බයිසිකලේ තියෙනවා මේ කොටස්. ඒවා එකට වැඩ කරලා යම් අරමුණක් ඉටු කරගන්න. ඒ පද්ධතිය නැත්නම් සිස්ටම් එකේ ඩෙෆිනිෂන් එකට පොයින්ට්ස් 3යි තියෙන්නේ. කටපාඩම ඉබේම කරගන්න පුළුවන්. මොනවද? කොහොමද කරන්නේ? set of components. ඒ කියන්නේ සංඝටක වලින් හැදිලා තියෙන. උදාහරණයක් පෑනක් ගන්න. පෑන හැදිලා තියෙන සංඝටක වලින් කෑලි වලින්. ඒව එකට වැඩ කරනවා. ඒ වෙන වෙනම තියෙන්න බෑ. ඊට පස්සේ අපි කියනවා works together to perform a task. එතකොට task කියන්න පුළුවන්, objective කියන්න පුළුවන්, නැත්නම් to achieve a goal කියන්න පුළුවන්. common goal. එහෙනම් මම මෙහෙම තියෙනවා collection of component interact can work together to achieve a task. බලන්න points තුනේ උත්තරේ ගන්න පුළුවන්. කියන්නේ ඔයාලා definition එක කටපාඩම් ගන්න නැතුව උත්තර ගන්න පුළුවන්. සිංහල මීඩියම් නම් සංඝටක සමූහය එකට වැඩ කරනවා යම් අරමුණක් ඉටු කරනවා. මේ ලියලා තියෙන එකේ මෙතන මේ බර වචන අයින් කරලා යම් අරමුණක් ඉටු කර ගැනීම. නිරන්තර අන්තර් ක්‍රියාකාරයෙන් යුත් සංඝටක සමූහ. බලන්න කොච්චර ලේසිද කියලා. ඒ කියන්නේ ඔයාලට සිස්ටම් කියන එකේ ඩෙෆිනිෂන් එක ගත්තොත් බොහොම සරලවලින්. එහෙනම් හැමෝම ඔයාගේ කොලේ දැන් මෙහෙම තියෙනවා. දැන් මේ පුතාගේ පොත දැක්කා. නැවත මම අඳින්නත් ඕනේ සමහර ළමයින්ට. එතකොට තමයි ඔක හොඳටම තේරෙන්නේ මේක කරන්න පුළුවන් වැඩක් කියලා. නැත්තම් කරන්න බැරි වැඩක් කියලා හිතනවනේ පොඩි වෙලාවකින්. හරි එහෙනම් ඔයා මෙතන සිස්ටම් කියලා ලියන්න. ඊට පස්සේ ඔයාලට සිස්ටම් එක පේන්නත් එක්ක මෙහෙම පොඩි බයිසිකලයක් ඇඳගත්තා නම් මට දැනෙනවා මේ බයිසිකලයක් තියෙනවානේ සිස්ටම්. ඒතර මෙතන ලියනවා set of component work together to perform a task. ඒක sentence එකකින් ලියන්න පුළුවන්. මේ පුතා නම් ලිව්වේ points 3කින් ලිව්වේ. ඔයා කැමති විදිහට ඒක කරන්න. මෙන්න තියෙනවා A definition එක. collection of component interact to achieve a specific task. ඔච්චරයි. ඉක්මනට ඊට පස්සේ පෙරේ ඉක්මනට ලීඩ් කරන්න. දැන් මේ දෙන්න නම් කරලා ඉවරයි. ඉතින් තියෙන්නේ තව අලුතෙන් ප්‍රෝ ගන්න විතරයි. එදාට කරන්න පුළුවන් දෙන්නෙන් දෙයක් questions ගන්න පුළුවන්. මම හිතන්නේ එහෙම වුණොත් හොඳයි කියලා. අපි අරකට කරන්න ඕනේ පයිතන්. හරි ඉවරයිනේ. හරි. මෙහෙමට වැඩි වෙලා ගන්න බෑ මොකද රිවිෂන් එක ගන්න.
දැන් වගේ අර සිස්ටම් එකේ නම් ඊළඟට මගේ පුතාලා සිස්ටම් එකේ තියෙන ප්‍රධාන කෑලි තුනක් IPO මොඩල් එකකින් හැදිලා තියෙන ඒක දැනගන්න ඕනේ IPO. ඒ කියන්නේ සිස්ටම් එකකට ඉන් තියෙනවා අවුට් තියෙනවා ප්‍රොසෙස් තියෙනවා. අපි ඉගෙන ගන්න මේ සිස්ටම් වල ඔය තුනම තියෙනවා. සමහර දේවල් තියෙනවා මේ ලෝකේ ඉන් විතරක් තියෙනවා අවුට් නැති. උදාහරණයක් බර්මියුඩා ට්‍රයැන්ගල් එක නිකන් බ්ලැක් හෝල් එකක් ගත්තොත් ඉන් විතරයි ප්‍රොසෙස් තියෙනවා අවුට් එකක් නැහැ. හැබැයි අපේ ඒවයි ඉනුත් තියෙනවා ප්‍රොසෙස් උත් තියෙනවා අවුට් උත් තියෙනවා. ඒ කියන්නේ IPO මොඩල් එක අපේ තියෙන්නම ඕන. කෑල්ලක්වත් අඩු ගන්න බෑ. right? සාමාන්‍ය ජීවිතේ ඉන් තියෙනවා P තියෙනවා ඕ නැතුව සමහරක් විතර P තියෙනවා ඕත් තියෙනවා. ඉන් නැතුව. මිරකල් මැජික් ඒ වගේ. ඒතර ඒව නැතුව අපි යන්නේ මේවට. අපේ තියෙනවා තුන. right? එහෙනම් පහලින් දාගන්න IPO කියලා දාගෙන input output. ඒක එතනම පහලින් දාන්න මගේ පුතේ input process output. දැන් ඔයාට දැනගන්න ඕනේ ඔය process කියන සෙල්ලම මොකක්ද? process කියන එක දරුවනේ මේ තියෙන කතාව. process කියන එක manual වෙන්න පුළුවන්, computerized වෙන්න පුළුවන්. ඔයාගෙන් අහන්න පුළුවන් අමුතු ප්‍රශ්න. computerized system එකක වාසි මොනවද කියලා අහන්න පුළුවන්. නිකන් දාලා නිමල් කියන කෙනාට කඩයක් තිබුණා. එයා දැන් අලුතෙන් computerized system එකකින් තමයි බිලින් කරන්නේ. එයාට තියෙන වාසි. ඒ අහන්නේ මොකද්ද? පුතේ ඒ මොනවාද අහන්නේ? advantage of computer based system තමයි ඒ අහන්නේ. ඔව් බොරුවට අර නිකන් question එකක් නිකන් අර scenario එකකට බද්ධ කරලා අහනවා. එතකොට එයාට කියන්න පුළුවන් scenario එක හරහා දෙන්න පුළුවන්. courier service එකක් තියෙනවා ඉස්සර manual යන්නේ දැන් ඔන්න computerized කරන what are the advantages of having computerized system මේක relate කරලා ලියවන right එහෙනම් මෙන්න මේක තමයි ඊළඟ බලාපොරොත්තුවම මොකද්ද information system එකක in වෙන්නේ මොනවද data out වෙන්නේ මොනවද information ඔය process එක තමයි මම දෙකට ඔළුවට ගන්න ඕනේ ඔයා manual system එකක කොහොමද අපි ළමයින්ගේ නම් ලකුණු කරන්නේ computerized system එකක අපි fingerprint එක දාලා යන්නේ අද කියන්නේ IPO කියන්නේ දැන් මේක මැනුවල් කියන තැන ඔයගලන්ට නිකන් අර කම්පියුටර් මේක දැන් ඔයාලට තේරෙනවද දැන් මෙයාගේ පොතේ දැකපුවම ඕක ඇහැ යන්නේ මොකෙන්ද අර අපේ මයින්ඩ් මැප් එක ඔයාට ඔය රූපේ මැවෙන්නේ ගිහිල්ලා එක්සෑම් එක වෙලාවෙදී ඔව් ඒක ට්‍රිගරින් පොයින්ට් එක විදිහට ගන්න ඒකට තමයි චූටි ඉමේජ් එකක් දාන්නේ මැනුවල් එකට ඕම් හොම් පොතක් දාලා මෙහෙම ෆයිල් කවර් ටිකක් දාලා ඔහොම පෙන්නනවා නිකන් මැනුවල් එක කම්පියුටරයිස් එකට ඕම් හොම ලැප්ටොප් එකක් දාන්න පෙන්නනවා ඔයාලට මැවෙන්නේ මෙතනින් තමයි උත්තරේ මෙවිලා යන්නේ. ඕක ඇවිල්ලා මෙතඩ් එකක් ඒ කියන්නේ ඔකට කියන ඩුවල් කෝ තියරි කියලා කියනවා. අපේ බ්‍රේන් එකට දෙනවා channels දෙකකින් දෙනවා. picture channel එකෙන් දෙනවා, හඬෙන් දෙනවා, අකුරු දෙනවා, channel වැඩි කරනවා. ඩුවල් නෙමෙයි අතන multiple channels දාගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඒවා තමයි මේ මොලේ තියෙන ඒ කියන්නේ මතකය දැන් අපේ exam test කරන්න මතකය. දැන් ඔබගේ දැනුම ඥාණය නෙමෙයි. ඒතරේ අපි එහෙම ටෙස්ට් කරනකොට අපි මෙතඩ්ස් තියා ගන්න ඕනේ මේක තියාගන්න කිසියම් කාලවකවාන. දැන් ඔයා බලන්නකෝ එක්සෑම් ඉවරයි කියපු ගමන් ඔය ඔක්කොම අමතක කරනවා. බ්‍රේන් එකෙන් මේක කරනවා. ඉතලම කරනවා. අපිට අග්ගාලා ඔක්කොම බ්ලැන්ක්. දැන් මේ පාර විභාගෙට විච ළමයි ප්‍රශ්නේ උනේ ඒක. එක්සෑම් ටිකක් ඉවරයි. ඉතුරු ටිකක් බ්ලැන්ක් ආයි පටන් ගන්න ළමයි ඔක්කොම. දැන් මේ ඊයේ විභාගෙ කරපු මගේ ලෙවල් ළමයි ටික හෙට ආයි විභාගෙ. ඉතින් හරි පව් ඒ ළමයි ටිකට මම දිගටම ටච් එකේ හිටියේ එකයි. එක්සෑම් එකක් හෙට අනිත් එක අපේ දෙවෙනි එක. ඊයේ පළවෙනි එක. ඉතින් හරියට වැටෙනවා එහෙම වුණාම අර I think ඉවරයි කියලා මම හිතන්නේ සමහරවම රටක් ගිහිල්ලා ඉන්නේ. පොඩි ඒ දාගත්තේ වෙන්නේ නැහැ. ගිහිල්ලා නැහැ. ඉතින් එහෙම ඒවා තියෙනවා. ඒක මේ හරි ලස්සන ස්ටෝරි එකක් මේ බ්‍රේන් කියන්නේ. ඉතින් ඒ අපි බ්‍රේන් එක හොඳට ස්ටඩි කරොත් බ්‍රේන් එක ගැන දැනගත්තොත් අපිට බ්‍රේන් එකයි මෙන්ටල් හෙල්ත් එක හොඳට තියාගන්න පුළුවන්. මේව හොඳට තේරුම් ගන්න. right interesting topic එකක්. ඒතර ඔයාගේ බ්‍රේන් එකත් එක්ක ඔයා කතා කරලා කියනවා මේ ටික මතක තියාගන්න මේ ඩියුරේෂන් එකට කියලා කියනවා මොනවා හරි ට්‍රිගරින් පොයින්ට්ස් ටිකක් දාගෙන තියාගන්න ඕනේ. මේක චිත්‍රය ඇඳලා පාට කරලා
මේක තිබුණානේ ලස්සන පාට ගොඩ. ඔකට ඔළුවට යන්නේ ටක් ගාලා ඔය පාටයි මේක. ඒකෙන් තමයි ටක් ගාලා අරක ගන්න. චිර දක්ෂ ළමයෙක් වුණත් ඒ මොහොතට මෙහෙම කරනකොට බ්ලැන්ක් වෙන අවස්ථා තියෙනවා. ඒ බ්ලැන්ක් වෙනකොට කලබල වෙන්නේ නැතුව ඒක හිමීන් ඒ ප්‍රශ්නෙටම යන්නේ නැතුව කෙලිමේ ප්‍රශ්නේ අයින් කරලා අලුත්ම ප්‍රශ්නයකට ගිහිල්ලා හිමීන් අන එතෙන්දි පැනික් වෙලා ඒක ඩීප්ලි හිතන්න ගියොත් එන්න ෆොගට් කරනවා. එයා බලන මට අමතක වෙලානේ මට අද එයා අමතක කරන්න try කරනවා. එයා හිතනවා අමතක කරන්න ඕනේ කියලා. බ්‍රේන් එක හරිම අමුතුයි. එතකොට ඔයා ඒ වෙලාවට බැරි වෙලා මොකක්ද එහෙම එකක් වුණොත් කලබල වෙන්න එපා. මට මතකයි මම ඕලෙවල් කරත් මගේ අම්මා සයන්ස් ටීචර්. මම හොඳට perform කරන්න ඕනේ ස්කූලේ මම ටීචර් හින්දා I think ඒකේ අර රිස්ක් එකක් අර අපි මොකද ඒ කියන්නේ අපි ස්ට්‍රෙස් එකක් එක්ක යන්නේ එහෙම වුණාම. අම්මත් ඉස්කෝලේ සයන්ස් ටීචර් වුණාම මම දැන් පේනවනේ. ඉස්කෝලේ ICT ටීචර් වුණාම අම්මා එතකොට IT පේපර් එකට අනවශ්‍ය පීඩනයක් බදා ගන්නවා. ඒත් ඒ පීඩනේ දැන් මට තේරෙනවා ඒක මම මොඩ වැඩක් කියලා මම කියන්නේ කෙනෙක් මල්ලි කියන්නේ වගේ කෙනෙක් රෑන්ක් කෙනෙක් මට යා වෙන්න බෑ. මමමයි. ඒකට ඒකෙන්ද ඔයා කවුරුත් වෙන්න ඕනේ නැහැ. ඔයාම වෙන්න. මට මතකයි මම සයන්ස් පේපර් එකේ මෙහෙම පෑන තියන් ඉඳලා එතන ප්‍රශ්න පත්‍රය ඊලා. ඒ කියන්නේ ඉතින් මම ඒක මේ කොන්සන්ට්‍රේට් කළා. ඉතින් අපේ අම්මලා හොඳට දන්නවා ප්‍රෙෂර් කරන්නේ නැහැ. ඒ හින්දා මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මම මේ කියන්න හදන්නේ ඒ පොඩි දේ බ්ලැන්ක් වෙච්ච එක ඒකින්ද මගේ alphabet D තමයි distinction කියන්නේ T කියන ක්‍රෙඩිට් එක. මට C එකකින් නතර වුණේ මෙතන මම ගොඩක් වෙලා ඉඳලා. දැන් මට තේරෙනවා මේක භයානක වැඩක් කියලා. මේකේ ලකුණු දෙකයි. මේ ලකුණු දෙකට මම ගොඩක් වෙලා ඉඳලා දන්නේ නැතුව. ඔයා බය වෙන්න එපා. ඔයා යන්න ටක් ගාලා වගේ ප්‍රශ්න ටිකට යන්න. මේ එක්සෑම් ටිප්ස් තමයි මේ යන්නේ හැමතිස්සෙම. ඉතින් අපි මේ පුහුණු කරන්නේ ප්‍රශ්න වලින්ම කර පුහුණු කරන්නේ ඔයගොල්ලන්ව තියා ගන්නවා. සමහරට ඔයා ආසම ප්‍රශ්නේ ෆ්ලෝ chart වෙන්නේ නැති. සමහර ෆ්ලෝ chart එක අමුතු විදිහට එන්න පුළුවන්. එතකොට ඔයා ඒක අහන්න. අනේ මම ෆ්ලෝ chart එක කරන්න හිටියේ කියලා ඒකට මැරෙන්න එපා. ඒක අතහැරලා දාන්න. එතකොට ඒකෙන් අයින් වෙලා යන්න පුළුවන් වෙන ප්‍රශ්න. ඒකින්ද අර මම මේ කතා කර ආවේ ඔයාව එක්සෑම් එක වෙලාවේ ඒ පැය 3ට ට්‍රිගර් කරන්න ඕනේ. මොලේ අපි තැම්පත් කරපුවා අග්ගල ගන්න ඕනේ. උත්තේජන ගන්න ඕනේ. උත්තේජන තමයි ඔය මයින්ඩ් මැප් වල ඔය රූප සටහන් ඒවයින් තමයි. ඉතින් අන්තිමට බලන්නේ ඔයා ගොඩාක් තිබුණාම හරි කරදරයි ඔළුවට. අරක බලන්න ඕනේ මේක බලන්න. එහෙම නෑ. දැන් ඔය කොලේ විතරයි යන්නේ. තේරුණාද? එක්සෙල් උත් එහෙම ඒ කොලේ විතරයි යන්නේ. ඩේටාබේස් උත් ඒ කොලේ විතරයි යන්නේ. නෙට්වර්ක් එකත් අර කොලේ විතරයි යන්නේ. ඒගොල්ලෝ කළා දෙන මගේ එකට මම කැමති නෑ. මොකද ඒක මගේ printed එකනේ. වා ඔය කරන්නේ කොහොමද ගොඩක් ෆැමිලිය. මේක printed එකක්. නැතිව ළමයින්ට තමයි පොතක් ගහලා හරි දෙන්නේ. ඒක. හොඳයි. දැන් අපි ලියාගමු ටග් ගාලා මේ ටික මැනුවල් 3ක්වත් අඩු ගානේ 3ක්වත්. හරි. මේ තියෙන්නේ 3ක්. මෙතන 4ක් නේ ඔය එකක් දෙකක් කියන්නේ ඇති. මැනුවල් නම් ඔයාලට කියන්න පුළුවන් more errors කියලා කියන්න පුළුවන්. errors වැඩි computerized errors අඩු. නේද පුතේ? දැන් අපි පන්තියේ නම් ලකුණු කරනකොට නම කියනකොට අපි කයියක් ගගහන හිටියොත් අපේ නම කියනකොට ඇහෙන්නේ නැහැ බින්දුව දානවා ටීචර්. ඒතර errors දෙන්න පුළුවන්. ඔළුවට දාන්න මේක කරද්දි ටක් ගාලා අර අපේ ඉස්කෝලේ රෙජිස්ටර් මාක් කරන්න හැටි කොහොමද? errors දෙන්න පුළුවන්. ඒ වගේම data processing less efficient manual. ඒ කියන්නේ මේ less efficient එකට සමාන පදයක් තමයි slow කියන්නේ. කාර්යක්ෂමතාවය අඩුයි. කියන්නේ slow වෙලා යනවා. දැන් ඔයා පොයින්ට් දෙකක් කිල්ලුවොත් ඔයා ලියනවා less efficient slow. මේක මැනුවල් එකේ අවාසි වලට ඔයා දෙකක් ලියනවා පොයින්ට්. එකක් slow කියනවා. එකක් less efficient. වට එක ලකුණයි හම්බුනේ. ඒ ඔය එකක් ගැනමයි මේ කියලා තියෙන්නේ. එතකොට accuracy එකක් less efficient එකක් දෙකක්. දෙක පැහැදිලි දෙකක් ලියන්න. ලියනකොට දෙපැත්තේ මේ පැත්තේ less efficient නම් එහා පැත්තේ සසඳන්න කිව්වොත් මේ පොයින්ට් එකට ගැලපෙන පොයින්ට් එක එහා පැත්තේ. වම් අත පැත්තේ ලියනවා more errors කියලා එහා පැත්තේ ලියනවා මේ more efficient කියලා. කතන්දර දෙකක් නේ. ඒතර ඔබ වම් අත පැත්තේ ලියනවා නම් මම මේක මෙහෙම යන්නම්. ටේබල් එක ගන්න හරි. ඒ වගේ ඩිෆරන්ට් ලියනකොට ටේබල් එක ගහනකොට මේ පැත්ත එක මේ පැත්තට ලියන්න. ඒ කියන්නේ ඔයා ලියනවා නම් more efficient කියලා මේ පැත්තේ දැන් මේකේ error ගැනනේ කියන්නේ. ඒතර මෙතන minimal error more errors මෙතන මේකේ
error free කියලා කියන පුළුවන් computerized. Man power මිනිස්සු ගොඩක් ඕන වෙන්නේ manual එකට මිනිස්සු අඩුවෙන් ඕන වෙන්නේ computerized. පුතාලට තේරෙනවනේ? ඔව් security ගැන කියන්නත් පුළුවන්. very good. data duplication නම් මෙතන කියන්න පුළුවන්. manual එකේ duplication වැඩි. computerized එකේ duplication නැහැ. easy to obtain copies එහෙම යන්න පුළුවන්. හරි ඊළඟට මේකට බද්ධ කරලා මම ප්‍රශ්නයක් කියන්නම් ඒ තමයි input output process කියලා ඔයාලට scenario එකකින් දුන්නොත් මගේ පුතාලා කොහොමද information හොයන්නේ කියන එක මට පොඩ්ඩක් කියන්න මම කාටද කියන්න පුළුවන්. දැන් කිසියම් scenario එකක data දෙනවා information දෙනවා ඔක්කොම පැටලෙනවා. ඔයා කොහොමද පැටලෙන්න ලියන්නේ? ඔව් එතකොට ඔයා හදට කියෝගෙන යනකොට ඒකෙන් decision ගන්න පුළුවන් නම් එතන information එකක් තියෙනවා. නේ? දැන් උදාහරණයක් ඔයාට මොකක් හරි එකක දැන් මෙන්න මේක ගත්තොත් අපිට කියනවා ලස්සන ප්‍රශ්නයක් Colombo Weather Center record daily rainfall value for one. Write down 2 examples for information that could be find processing the above mentioned daily rainfall data. ඒ කියන්නේ පහුගිය මාසේ ගන්නකො දෙසැම්බර් වල වර්ෂාව ලකුණු කරගෙන යනවා. එතකොට අහන්න පුළුවන් මොකද? අහන්න පුළුවන් ඕකෙන් ලැබෙන මේ ඒ data ටික තමයි දවස ගාන වර්ෂාව. මොකද්ද ඔකෙන් හදාගන්න පුළුවන් information average rainfall. කවද්ද වැඩියෙන්ම වැස්ස? කවද්ද අඩුවෙන්ම වැස්ස? ওই ටික තමයි අපිට හොයන්න පුළුවන්. ඒකේ average වැඩිම වැස්ස දවස, අඩුම වැස්ස දවස. ওই ටික ගන්න පුළුවන්. නේද? right. ඒ කියන්නේ decision making එකක් යන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි යමු ඔයාගේ mind map එකේ කෙලවරට ලියාගමු මොකද? SDLC එක මගේ පුතාට මේ ස්ටෙප්ස් ටික මතකද කටපාඩම්ද? හරි. චුටි වෙලාවක් ගන්න. මතකෙන් කියන්න පුළුවන්ද බලන්න නැතු. අතුස්සන්න මතකයි. හරි. මතකද බලන්න. බලන්න නැත්නම් කියන්න පුළුවන් මම 1 2 3 කියන පුළුවන්. මතකද? අපි ගයක් හදනකොට කොහොමද කරන්නේ? ඒක බලන්න. පුතේ සිවිල් ඉන්ජිනියරින් ප්‍රොජෙක්ට් එකකට යමු. දරුවනේ මුලින්ම requirement identify කරන්න ඕනේ. එහෙනම් ඔයා steps ටික ලියා ගන්න මෙහෙම. මම කැමතියි ඔයාගේ mind map එකේ steps ටික මෙහෙම ලියනවා. මෙහෙම දෙන්නද මම? ඔයාගේ දැන් මේ පැත්ත දැන් ඔයා ලියලා තියෙනවා system කියලා. මෙතන bicycle එහෙම ඇඳලා IPO ලියලා IPO වල manual computerized ලියලා මෙතන computer එකත් ඇඳලා මෙතන පොතකුත් ඇඳලා කොහොමද මෙතන SDLC කියලා මේම දීලා ඔතන අපි stages ලියාගෙන යනකොට මැදදී එනකොට testing වගේ ඒවයි විස්තරත් උනට ඔහොම ලියා ගන්න පුළුවන් මේ පැත්තම ගොඩක් ඉඳ තියෙනවානේ නේ අපි මේ පැත්තම ගමු SDLC එකට මුළු පැත්තම ගන්න SDLC හොඳට ඉඳ තියෙනවා මොකද Go to the capital. And we put up ahora me baja. Nunca más. SDLC කියලා අරගෙන ඒකේ ඔයා මේක ස්ටෙප්ස් ටික දැම්මි ඔයා ඉන්ෆෝමාර එක්තරම ඔක තමයි දැන් මෙහෙම අඳිනවට වඩා දැන් මේ පුතා කරලා තියෙනවා මාර ලස්සන වැඩ ඔයා කැමති විදිහට යන්න පුළුවන් දැන් අලුතෙන් අඳිනයට ඕන දෙයක් කරන්න පුළුවන් මේ පුතා ට්‍රවුමට දීලා තියෙනවානේ මෙතන එයා සිස්ටම් එකේ SDLC කියලා අරගෙන තියෙනවා SDLC ඊට පස්සේ එයා ඒකේ කොහොම ගිහිල්ලා තියෙනවා ඒකේ අංක 1 කියලා දාලා එයා එකක් දාලා අංක 2 කියලා දාලා තියෙනවා අංක 3 දැන් මෙතන ටෙස්ටිං වගේ එනකොට මගේ පුතේ ටෙස්ටිං වල වර්ග ටිකක් හැම තියෙන ඒවත් මෙතනම ගහගන්න chance එක deployment එකත් එහෙම ඊට පස්සේ මේ පැත්තට ගිහිල්ලා models ගිහිල්ලා ඒ model දෙක දාගන්න අපි මෙතන model waterfall model එකයි iterative incremental model එකටයි යන්න වැඩේ ඉවරයි මෙතනින් ඉවරයි SDLC එක තනි කොලයකට ගන්න හරි එහෙනම් ටග් ගාලා යන්න හරි ඔන්න පුතාට මතක තියාගන්න මම කෙටි ක්‍රමයක් කියන්නේ අද ගෙදර යනකොට මතකයි ඔයාලට number 1 දැන් හිතන්න ඔයා සිස්ටම් එකක් හදනවා කියන එක මොහොතකට හිතන්න ගයක් හදනවා කියන එක
මුලින්ම ඔයා කරන්න ඕනේ identifying the requirement අවශ්‍යතා ටික අඳුරගන්න. දැන් හිතන්නකෝ library system එකක් වුණත් හදන්න මම දැනගන්න එපා අවශ්‍යතා ටික. දැන් ඔයා මට කියනවා library system එකක් හදලා දෙන්න කියලා ඔයා මට යනවා. එහෙම යන්න බෑනේ. දැන් ඔයා මට කියනවා ගයක් හදන්න. මම ආකිටෙක්ට් කෙනෙක් කියලා හිතන ඔයා මොනවද කියන්න ඕනේ දැන්? මෙයා කියන්නේ තට්ටු කීයක් තියනවද? කාමර කීයකටද පර්චේස් කීයකද හදන්න ඕනේ. ඔය ටික ඔක්කොම මට කියන්න ඕනේ නේද? එහෙනම් මම දැනගන්න එපා අහන්න. මං ඔයා කියපුවා මං ගයක් හදන්නම් කියලා හදන්න බෑනේ මට. මං දැනගන්නනේ මොනවද? මං ඔක්කොම ටික අහලා දැනගන්න එපා. That you call identifying the requirement. එහෙනම් number 1 කියලා දාලා ලියගන්න identifying the requirement. ලියන්න මෙතන පුතේ ඒකේ කරන්නේ දැනට පවතින identifying the or investigate the existing system and identifying the new requirements. නේද? දැනට තියෙන ප්‍රශ්න දැන් ඔයා ගයක් හදන්නේ දැන්ට අලුත් ගයකට යන්න ඕනේ හින්දානේ. සමහරට ගෙදර කුලියට ඉන්නව වෙන්න පුළුවන්. ගෙදර පරණයි වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඔයා දැනට පවතින problem identify කරන්න. ඒකට ගැලපෙන තමයි new requirements ඔයා. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ පවතින පද්ධතිය හොඳට පරීක්ෂා කරලා අලුත් අවශ්‍යතා හඳුනා ගන්න ඕනේ. පුතේ ඒක කරන්නේ මෙන්න මේ මෙතඩ් එක. කොහොමද කරන්නේ? දැන් ඔයාගේ පළවෙනි ස්ටේජ් එකේ නම මතකද? හයියෙන් කියන්නේ ස්ටේජ් එක. Identifying the requirement. කොහොමද පුතේ identify කරන්නේ? දැන් ඔයාගේ අවශ්‍යතා මම identify කරන්නේ කොහොමද? අංජනම් බලනවාද? නෑනේ. එහෙනම් මම observe කරනවා ඔයාගේ land එකට ගිහිල්ලා ඔයාගේ හදන තැනට observe. ඔයාව interview කරනවා ඔයාට කාමර කොහොමද කියලා. ඒ වගේම questionnaire sheet එකක් දෙනවා ඒක පුරවලා දෙන්න ඕනේ ඔයා. ඊට පස්සේ ඔයා sample and document and sample collection ඒ කියන්නේ ඇත්තටම ගයක් හදනවා නම් අර අපි කියනවානේ අර වගේ තාප්පයක් දාන්න. අර ගෙදර වගේ වහලා ගහන්න. ඒව තමයි ඔය කියන්නේ. ඒකෙදි sample. ඒවා තමයි ඒවයින් තමයි බලලා කරන්නේ. prototyping කියන්නේ මගේ පුතේ අපි හදනවා මේ වගේ කාඩ්බෝඩ් වලින් ගයක්. හදලා බලනවා මේ වගේ ගේ. එතෙන්දි අර මමනේ ආකිටෙක්චර් මම පෙන්නනවා මම හදන ගේ මේකයි. දැන් කරන්නේ මොකද 3D Max එක. හරි AutoCAD වලින් මොකක් හරි 3D නැත්නම් AI වලින් හදලා ගේ අතට බොක්ස් එකක් එහෙම පෙන්නනවා. ඉතින් සාලේ කොහොමද ගේට මෙහෙම ඕනම් VR එකක් දාලා පෙන්වන්න පුළුවන් සාලේ මෙහෙමයි ගේ ඇතුලේ ඇවිදිනවා වගේ පෙන්නලා තියෙනවා. එතකොට දන්නවා මම හදන්නේ මේ ගෙද. අපි දෙන්න අතර හොඳ බැඳීමක් යනවා එතන. ඒ කියන්නේ කස්ටමර් සහ ඩෙවලොපර් හොඳට තේරුම් ගන්නවා මේකයි මම හදලා දෙන ගේ. ප්‍රොටෝටයිපින් මාර වටිනවා. ඒකෙන් හොඳට ෆීඩ්බැක් දෙන්න පුළුවන්. නැත්නම් අපි දැන් ඉන්ටර්විව් එකක් වුණත් කියන්නේ මට අහම කරන්න මෙහෙම කරනක වචන ටිකක් විතරයිනේ. ඒක රිටන් වෙනවා ක්වෙස්චන් එකකින්. පොඩ්ඩක් හරි හොඳයි ක්වෙස්චන් එකක්. සාමාන්‍යයෙන් ඉන්ටර්විව් කරනකොට රෙකෝඩ් එකක් අරන් එනවා රෙකෝඩ් කරලා. මොකද පස්සේ කියන්න පුළුවන් මම මේකත් ඉල්ලුවා ඒවට මතක නැද්ද මං ඉල්ලුවා කියලා. ඒකට මම ඒකත් හදලා දෙන්න එපා. හරිම ට්‍රිකි දැන්. right? හරි පරිස්සමෙන් මොකද ඩෙවලොපින්. දැන් ෆස්ට් එකක් මේක. මේක හදනවා කියනවා වගේද ටෙස්ට් කරන්න ඕනේ ඌයදමක්නේ. පැය ගාණක් ස්ක්‍රීන් එක ඉස්සරහා ඉන්නේ ඔයානේ ඩෙවලොපර්නේ. ඒතර ඩෙවලොපර් කස්ටමර් හැන්ඩල් කරන එක තමයි ඉන්ටරෙස්ටිං එක. ඒ තමයි මේ. right? තේරුණාද දරුවෝ? ලියා ගන්න නැද්ද මේ ටික? දැන් මං අහුවොත් gathering method මේවට කියන්නේ මොකද්ද? data gathering methods ටික මේ මොනවද මේවට කියන්නේ? gathering methods of ඒකත් ඔතන ඔයගලන්ට පොහොසත් කරගන්න පුළුවන්. නේද තියෙන්නේ? හරි. එහෙනම් හරි. ඔතන පුතේ මේ ටිකේ මේ ප්‍රොටෝටයිපින් ගාව මේ පුතා ඔයාලට ඔහොම ඕකේ ඔයගලන්ට රීච් කරගන්න පුළුවන් මෙතන. මේක කියන්නේ a model of prototype implementing the developing system staff and users to give the feedback and comments. මේක හරි වටිනවනේ. මේක ඇත්තටම මේ පෙන්නන්නේ මම ප්‍රොටෝටයිප් එකක්. පුතේ පිටිපස්සේ බලා ගන්න මේ.
ඒ කියන්නේ මම පෙන්නනවා ඕ මේ ගියක් ප්‍රොටෝටයිප් එක මේ ඇප් එකක් ප්‍රොටෝටයිප් එක. එතන මම පෙන්නනවා මේ වගේ එකක් මම හදන්නේ වාට මේ කොලේ මෙහෙම මේක ක්ලික් කරාම මේ කොලේ එනවා. එතකොට කට උත්තර නෑ මොකද මේක නිකන් පේන දෙයක් නෙමෙයිනේ දැන් මේ software එකක් අල්ලන්න බැරි එක. මේ එහෙම පේන්නේ කොහොමද? දැන් ඇත්තටම මම දැකලා තියෙනවා අර රිදි රෑක් කියලා ඉස්සර තියෙන්නේ ඔයගොල්ලන්ට දන්නවද නැහැ 31 රෑ එහෙම තියෙනවනේ. ඒකේ ස්ටේජ් එක හදන එක්කෙනා මම දන්න එක්කෙනෙක්. මම දවසක් යනකොට එයාගේ ගෙදර මේ මේසයක් උඩ තියෙනවා රිදි රෑක් ස්ටේජ් එක හදන චූටි රිදි ෆෝම් වලින් හිම. ඒ කියන්නේ ඒ හදන්න කලින් ඒක පෙන්නලා තමයි ඡන්න මේක කරන්නේ ඉතින්. එයාගෙන් අප්‍රූවල් එක ගන්න. ඩාන්සර්ස්ලා ඉන්නේ මේ පැත්තේ ඔක්කොම තියෙනවා. that is a prototype. ඒක වගේම එකක් අපේ software වල මේ විදිහට කරනවා. දැන් software වල කඩදාසි දාන්න ඒක අතරේ PowerPoint වලින් හරි මොකක් නෙමෙයි. නැත්තම් Canva දාලා ටක් දාලා පෙන්නනවා මේ ස්ක්‍රීන් එක මේකයි මේ ස්ක්‍රීන් එක. එතන කස්ටමර්ට මෙහෙමම පේනවා. මේ වගේ එකක් පෙන්නන්න කියලා එයාට පේනවා. කතාව තේරුණාද? හරි. පහම මතකද දරුවෝ? මම කියන්න බලන්න පළවෙනි ස්ටේජ් එක මොකද්ද කියලා? Identify the requirement. යන්නේ ඉස්සෙල්ලා කොහොම කාට පාඩම් දෙන්න ඕනේ මට අද? Identify the requirement. කොහොමද මේ requirement identify කරන gathering techniques ටික? හයියෙන් කියන්නේ? Observation, interview, questionnaire, document sample collection. මේ document sample collection වලට ඔයාලට දැනෙන උදාහරණයක් මම පෙන්නන්නම් මේක. ලයිබ්‍රරි එකේ ඉස්සර තිබුණු කාඩ් එක පෙන්නන්න. ඒ කාඩ් එක වගේ එකක් මේක මේ වගේ එකක් ඩොකියුමන්ට්ස් ටික පෙන්නනවා සිස්ටම් එක හදන්න කලින්. මැනුවල් සිස්ටම් එක. ඔන්න ඔය ටික ලියා ගන්න දරුවෝ. මේ මම ආටිකල් එක කියනකොට මේක ඔන්නේ. මේක තමයි It is not as rather of somebody. නිලිවරද? හරි. ඊට පස්සේ මේ පැත්ත බලන්න. හරි. පළවෙනි පියවර මතකයිද? දැන් ඔන්න ආයෙ පොත් වහලා මේ ටික කියා ගන්න පුළුවන් නම් හරි. ඉක්මනට පොත් වහලා කියන්නේ පළවෙනි ස්ටෙප් එක. Identify the requirement identify කරන පහක් තියෙනවා. ඒ කියන්නේ gathering techniques ටික තමයි මේ කිව්වේ. පුතේ ඕන එක පැත්තකින් දෙක කියන්නේ මොකද්ද? පහක් තියෙන තුනක් මතකයි නම් ඒ ඇති මට. කියන්නේ ඉක්මනට. Observation, questionnaire, prototyping, interview, document sample. හරි. ඒක කරාට පස්සේ මේ පැත්ත බලන්න. ඒක කරාට පස්සේ පුතේ ඒක කරාට පස්සේ plan එක අඳින්න ඕනේ ඒක දිහා බලාගෙන අර කියපු ඩේටාත් එක්ක. ගෙදර plan එක අඳින්න වගේ තමයි. මේකට කියනවා මොකද්ද? අපි කියනවා designing the solution. එහෙනම් අංක දෙක දාලා ටැග් ගාලා ලියගෙන design solution කියලා. ඔතනදී අපි interface එකම අඳිනවා. ඔතෙන්දී අපි hardware software architecture එක බලනවා. හැබැයි ඇත්තටම හදන්නේ designing විතරයි. මේ plan එක අඳිනවා වගේ. හරිද? පුළුවන් ටැග්. මේක ටැග් කරලා ඉවරයි. හරිද දරුවෝ?
ඊට පස්සේ අපි යනවා quickly යමු ඊළඟ එකට මෙන්න ඉන්ටර්ෆේස් හැදුවම ඊළඟට අර ඩිසයින් එක දිහා බලාගෙන බාසුනේ මොකද gadol තියනවා වගේ මෙන්න අපි කෝඩ් කරනවා. මේකට කියනවා මොකද? coding the solution කියලා කියනවා. design පුතේ මොකද මේ කියන්නේ? design translate to a code. ක්ෂේත්‍රකරණය කිරීම. ඊළඟට හොඳට අහගන්න coding the solution කියන්නේ ඔයා දන්න ආස programming language එකකින් ඔන්න Pascal නම් Pascal Python නම් Python කැමති එකකින් code එක හදන්න. දැන් අපි ඒකට මේක ටැග් දාලා කරමු. ඕගොල්ලන් අද කලින් පාඩමේදී code එකක් කරා මතකද? ඒ code එක මම ඔන්න design එක ගන්නම් අපි ටැග් දාලා ඒක මෙතෙන්ට map කරගමු. Python එකත් එක්ක. උතේ අපි අද 11 ළමයි එක්ක අපි මොකද්ද කරේ කොහොමද මෙහාට යන්නේ? open කරගන්න. අපේ flow chart එකේ Q&A එකක් නේද මංගී? ඒ question එක. ඔව් question එකේ flow chart එක පෙන්න ගත්තා නම් අපිට කරන්න. ඒතර design එක පේනවනේ. මෙතන පෙන්නන්න ඕනේ. මෙන්න මේක බලන්න. මේක මේ තමයි මොකද්ද පුතේ? මේ මොකද්ද? design දෙවෙනි එක. design නේද? ඔන්න මම දැන් coding කරනවා. හැබැයි මම අද code කරන්නේ ඔයගොල්ලන්ට A level වලදී උගුරු කරනවා නම් A level මේ වගේ එකක් දෙනවා Python කියලා. මොකද මට Pascal වලට වඩා ඉක්මනට පොඩ ගාලා කරගෙන යන්න පුළුවන්. මම ඒකෙන්ද ඒක ගන්නවා ටැග් ගාලා. මේකේ new ගියා. මම අරක දිහා බලාගෙන කෝඩ් කරනවා ඕන. මේක පුතේ ටැග් ගාලා ඉන්පුට් කරගෙන යනවා මම. හොඳේ. A සමානයි මේක තියෙනවා integer කියලා එකක්. int input enter number 1 එකක් වහන්න ඕනේ. මේ මොකද්ද මම කරන්නේ? අරක දිහා බලාගෙන කෝඩ් කරනවා. ඒ කියන්නේ තුනක් ඉන්පුට් කරා. A ඉන්පුට් කරා, B ඉන්පුට් කරා, C ඉන්පුට් කරා. ඊළඟට මම අරක දිහා බලාගෙන කෝඩ් කරන්නයි හදන්නේ. මේ ඔයගොල්ලන්ගේ ඩිසයින් එක දිහා බලන් කෝඩින් කියලා අර අපේ dry run එකක් දාගන්න ඕන එකක් මේ කරන්නේ අපේ පොඩි plan එකක් තියෙන හින්දා if A වැඩිද B ට බලන්නකො මේක දෙන්න මොකුත් නැහැ මේක තිබ්බ ගියා. ඊට පස්සේ ඒකේ ඉන්ඩෙන්ටේෂන් එක හොරි ඉන්ඩෙන්ටේෂන් එකත් එරෙනවා මම ඉන්ඩෙන්ට් කරා ඊට පස්සේ මොකද පුතේ යන්න ඕනේ මේ මේකත් එක්ක යමු බලන්න මේක දිහා බලන් කරමු මේ මොකද කියන්නේ if A වැඩිද C ට එහෙමනම් print කරන්න A කියලා print නැත්නම් A වල වැලියු එක දාන්නකො A වැලියු එකට දාන්න ඕනේ මේක දාලා ඒක join කරන්න මොකද කරේ ABC දෙක තුන ඊට පස්සේ මම දානවා මෙතෙන්ට ගිහිල්ලා else එකක් දීලා ඒකට කියනවා print මොකද්ද පුතේ කරන්න ඕනේ C නේද C print කරන්න ආපහු මම මෙතනට ගිහිල්ලා ආපස්සට ගිහිල්ලා else එකට ගිහිල්ලා else එකට ගිහිල්ලා ආයෙ යනවා if එකක් if B වැඩිද C ට මේ ඔයාගේ මේ ඇල්ගොරිතම් එක මම මේ කරන්නේ ඒක හරිනම් print B වෙනවා ඒක එහෙම නැත්නම් else print C වෙනවා මේකේ ලස්සන කෑල්ල තමයි no end is independent නේ කෙලිමට කිසි දෙයක් දැන් ඉවරයි මම කෝඩ් එක කරා කෝඩ් එක රන් කරන්නයි හදන්නේ A B C question එක තව එකක් එක්ක කරන්නේ run කරනවා run module enter number 1 කියන numbers ටික 20 enter number 2 30 enter number 3 45 දැන් කවුද ලොකු එක්කෙනා 45 print හරි දැන් ඔයා තුන්වෙනි එකනේ ලොකු කරලා දැන් ඔයා ආපහු මේ ඔන්න ලස්සන ටෙස්ටිං දැන් ප්‍රෝග්‍රෑම් එක කරාන් පස්සේ වැඩ කරනවා කියලා මම කියන්නේ මේ ටෙස්ටිං මම දැන් මේ කරන්නේ ටෙස්ට් SDLC එක මේ යන්නේ මේ ටෙස්ටිං මේක කරපු ගමන් මම ටෙස්ට් කරනවා නිකන් ටෙස්ට් කරන්න බෑ ටෙස්ට් කරන හැම විදිහකින් දැන් ඔයා C එක ලොකු කරා දැන් ඒක ලොකු කරලා යමු හරි දැන් ආයෙ යනවා නිකන් බෑ ආපහු යනවා C ලොකු කරලා යනවා sorry B ලොකු කරලා යනවා
දැන් ඔයාගේ අර තව කෝඩ් එකක් මම අලුතෙන් කරා ඒ තමයි මේ දෙන්න ඇන්ඩ් කරලා දානවා. ඒක ඇන්ඩ් කියලා එකක් තියෙනවා. A වැඩි C. ඔහොම කරන්නේද මගේ පුතේගේ? A වැඩි B ට and A වැඩි C ට නම් A else නම් B වැඩි C ට නැත්නම් කොහොම නේද දුන්නේ? මේකමයි දුන්නේ. දැන් මම රන්. දැන් ආයි නම්බර්ස් එකට යන්න ඕනේ. 20 30 40. එතකොට 40 print වෙන්න ඕනේ. දැන් ආයි යන්න තව එකකට. Okay. 10 50 5. දැන් B නේ ලොකු 50. ඊට පස්සේ තව පාරක් යන්න. දැන් 10 20 60. C නේ වැඩි කරනවද දැන්? අපි C වැඩි කරගෙන කියනවා. ගියද නේ? ඔව්. එහෙනම් A වැඩි කරමුකෝ. A වැඩි කරනවා. 100 50 25. හරිනේ? එතන අපේ ප්‍රෝග්‍රෑම් එක මේ මොකද්ද කරන්නේ? ටෙස්ටිං. ටෙස්ටිං. චුටි චුටි ගායි ටෙස්ට් කරමු. දැන් ඒ අපි කරනවා ඩීබගින් කරනවා. මේ මේක දැන් මේක එරර්ස් හදන එක තමයි ඩිබගින් කියන්නේ. දැන් මේක එරර්ස් ආවේ නැහැ. ඒ කියන්නේ කෝඩ් එක රන් කරනවා. ඊළඟට අපි යනවා ආවම මගේ STLC එකට කෝඩ් එක මම අහන්න. හරි දැන් මගේ පුතාලා කෝඩින් ලියාගත්තද ළමයි? මේ තියෙන කෝඩින් ඔයාලා ලැන්ග්වේජ් එකකින් යන්න. ඊළඟට තමයි දැන් මම කරපු එක. මොකක්ද ඒකේ නම ලියාගන්න ඊළඟ පියවර මොකද්ද? 4 ටෙස්ටිං කියලා ලියාගන්න. ටෙස්ටිං ඇන්ඩ් ඩිබගින්. ඒ කියන්නේ ඒකේ අරමුණ මොකද්ද? හරි මට කියන්නේ ඒකේ අරමුණ what is the objective of testing? check for error. errors තියෙනවද බලන්න. දැන් මේ අහන්න පුතේ අපේ ගේ හදනවා කියන්නේ මොකද්ද? ගේ ගඩොල් බඳින එක විතරක් නෙමෙයි ලයිට් හයි කරනවා, වතුර පයිප් හයි කරනවා, ප්ලම්බින්, ඉලෙක්ට්‍රික් ඔක්කොම. දැන් ඔයාගේ ගෙදර ලයිට් හයි කරාට පස්සේ දැන් අපේ ළඟදී හයි කරා. හයි කරාට පස්සේ කොහොමද එයා ටෙස්ට් කරන්නේ? ලයිට් එක දාලා බලන්න. දැන් ඒ ඉලෙක්ට්‍රීෂියන් මේක කරනවා. එයා කරන්නේ මේ කළා අපිට පෙන්නනවා මේ. එයා තනියෙන් බලනවා මොලින් මෙහෙම කර කර හදලා ඊට පස්සේ අපිට කතා කළා මෙන්න ලයිට් එක වැඩ කරනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ මොකද්ද මගේ පුතේ? මෙන්න මේ විදිහට හොඳට අහගන්න මේ කැල. ඔගෙන් අහන්න පුළුවන්. යුනිට් ටෙස්ට් කරමු. ඒ කියන්නේ චුට්ටි චුට්ටි කෑලි. දැන් මේක ගත්තොත් මම මේ මුළු සිස්ටම් එකම ඔයගොල්ලෝ පටන් ගන්නකොට කියවනේ set of component work together කියලා. එහෙනම් there are components. A වැඩ කරනවද බලනවා. B වැඩ කරනවද බලනවා. C වැඩ කරනවද බලනවා. පුතාට තේරෙනවද? යුනිට් බලන්න. මොකද මේ ස්ටේජ් එක? ටෙස්ටිං ඇන්ඩ් ඩිබගින්. මුලින්ම කරන ටෙස්ට් එකේ නම කියන්නේ යුනිට් ටෙස්ට්. ඔයක දැනගන්න ඕනේ. ඒ කියන්නේ එක පොඩි කෑල්ලක් බලන ටෙස්ට් කරනවා. ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්නේ? ඉන්ටග්‍රේට් නැත්නම් සමස්ත කියන්නේ අතරම ඉන්ටර්ෆේස් ටෙස්ට් එකක්. ඒ කියන්නේ A ට B ට සම්බන්ධ කරාම වැඩ කරනවද? B C සම්බන්ධ කරාම වැඩ කරනවද? ඒකට කියන්නේ මොකද්ද? නම හයියෙන් කියන්නේ ඉන්ටිග්‍රේෂන් ටෙස්ට්. ඊට පස්සේ මුළු සිස්ටම් එකම ගත්තොත් ඒ සිස්ටම් එකට ඉන්පුට් දාලා අවුට්පුට් දාලා බලන එකට සිස්ටම් ටෙස්ට් කියලා. මට ඕඩර් එක කියාගෙන යන්න හයියෙන් කියන්නේ හැමෝම ඊට පස්සේ අන්තිම එක තමයි අර යූසත් එක්ක යන සෙල්ලම. මේකෙන්දි තමයි යූසර් ඇක්සෙප්ට් කරන්න හින්දා මේ ඇක්සෙප්ෂන් ටෙස්ට් කියලා කියන්නේ. අර අතෝබා දැන් අපේ ඉලෙක්ට්‍රීෂියන් හදලා ඔක්කොම කරලා අපිට කතා කරලා පෙන්නලා තමයි යන්නේ. එතකොට අපි හා කිව්වොත් තමයි වැඩේ ඉවර වෙන්නේ. නැත්තම් එතකන් හදන එකක් හදන. වතුර පයිප් එකක් හිතන්න ප්‍රෙෂර් එක මදි නේද? කොහොම එයා ආයි මොකක් කරේ කරා. කළා දැන් බලන්න ආයි අරලා බලන්න. ප්‍රෙෂර් එක වතුර හොඳට එනවනේ අපිට නියමයිනේ thank you වෙනන් කියලා ඉවර වැඩි ගණන් කළේ. same as software engineering software එක පෙන්නන්නේ බැරි හින්දා තමයි ඔය plumbing civil engineering කැලි ගන්න මම මොකද we can see and it's touchable tangible. අරව පෙන්නන්න බැරිද because කවුරු හරි කම්පියුටර් ඉස්සරහා බලන් ඉන්න නිකන් ගගහා ඉන්න මිනිස්සෙක් තමයි මට ප්‍රෝග්‍රෑමින් කියලා පෙන්නන්න තියෙන්නේ. We can touch it. You are touchable නේ. ඒ හින්දා software engineering project ගොඩක් fail වෙනවා. මොකද ඒවා tangible නෑ, ඒවා developing පේන්නේ නෑ, ඒකේ idea එක නෑ. ඒ හින්දා නොයෙක් ක්‍රම හොයාගෙන තියෙනවා මේක මේ සාර්ථක කරගන්න.
software engineering projects ගොඩක් fail. හරිම interesting පැත්තක් ඔය software engineering එකේ. දැන් මට order එක කියනකොට පිටිපස්සේ දෙවෙනි තියෙන පුතා හොඳ පුතා වගේ මම මේක hide කරනවා. බලලා කියන්නේ මට order එක කට් කරලා කියන්න. කොහොමද පටන් ගන්න? Unit test, integration test, entire system test, access. Very good. ඕකට අනිවාර්යෙන් ලකුණු ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද order එක අහලා තිබුණා past paper එක. හොඳයි. තව තියෙනවා ඔයගලන්ට ඒකෙන් පස්සේ මෙන්න ඒක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ unit test කරනවා මේ. තේරෙනවද? බෝලේ මෙහෙම බලන්න. ඒක unit test. Right. So this exception කියන එක පොඩ්ඩක් බලන්න. Either user approved or request for more improvement. අර මං කියපු වතුර පයිප් එක වගේ තමයි. ප්‍රෙෂර් එක මදි කියලා ආයි හදන්න කියනකලා wow කියලා ගන්න පුළුවන්. දෙකෙන් එක. right? මේ තමයි exception test. මෙතෙන්දී user ඉනවා. අනිත් තුනේදීම user එනවාද ළමයි එක දාගන්න නැත්නම් ඔක ප්‍රශ්නයක් මේ ටීචර් මේ බබෙක් ඇඳලා තියෙන්නේ. ඒදී user. ඕගොල්ලෝ මේ ටික software engineer කියලා දාන්න මෙතන. software engineers. developers. මේ developers ටික. උඩම ඉන්නේ කෙනා තමයි user. දැන් වැඩේ මම බලන්නේ කොයි වෙලාවද දන්නවද? ඔය 6 වෙනි ප්‍රශ්නේ අතට ගන්නවා. එතකොට ඔක්කොම එළියට එන්න ඕනේ මේවා. right. ඊළඟට මේක ඉවරුනාට පස්සේ දරුවනේ අපි යනවා දැන් නියමයි. දැන් මොකද කරන්නේ? on දැන් අර කිරිබත් කාලා නේ රචින්න පත්තු කළා we are going for a launching නේ ඒකට තමයි මේ deployment කියලා කියන්නේ. අලුත් සිස්ටම් එක බාර ගන්න වෙලාව. ගයක් නම් අපි කිරි උතුරලා ගෙට යනවා. සමහර වෙලාවට ගෙට යනවා බාගෙට. ඒ කියන්නේ පරණ ගේත් ඉන්නවා අලුත් ගේත් ඉන්නවා. පොඩ ඉඳලා ටක්ටාල shift වෙනවා. එහෙම නැත්නම් පරණ ගේ අයින් කරලා අලුත් ගෙටම යනවා. එහෙම අවස්ථා ගැන තමයි මේ කතා කරන්නේ. So next point is fifth one is deployment. ලියා ගන්න deployment වල පළවෙනි එක මේ පුතා නම් එක ලස්සනට දාලා තිබුණා. ඒ කියන්නේ මේ පැත්ත බලන්න. ඔයාට දුන්නෝති මෙන්න මෙහෙම වගුවක්. මෙහෙම එකක්. ඒකේ මෙහෙම දාලා all sorry අද දවසේ කවදද 12නේ. අද දවසේ 12. 12 all system එක නතර කරලා හෙට ඉඳන් මොකද වෙන්නේ? new system එකට යනවා නම් direct deployment කියලා කියනවා. ඒ කියන්නේ පරණ system එක ගලවලා අයින් කරලා දානවා අලුත් system එකට අද ඉඳන් යන්න. risk එක වැඩි. හැබැයි ඉතින් මෙහෙම අවස්ථාවක් තියෙනවා. direct අතසල එක තේරුණා නම් direct. parallel running කියන්නේ නැත්නම් parallel deployment කියන්නේ සමාන්තර කියන්නේ මොකද්ද? මොකද සමාන්තර කියන්නේ? පරණ එකයි අලුත් එකයි එකට දුවනවා මාසයක් විතර. ඊළඟ පරණ එක අලුත් එක හොඳයි නම් අලුත් එකටම යනවා. ඒකේ රිස්ක් එක අඩුයි වැඩ වැඩි. cost එකක් වැඩි. ඒ ඉතින් පරණ සිස්ටම් එකක් කම්පියුටරයිස් එකක් වෙන්නත් පුළුවන් ඉතින්. අපි දන්නේ මේ අලුත් එක ක්ලවුඩ් එකක් පරණ එක ස්ටෑන්ඩ් අලෝන්. කම්පියුටර්ස් දෙකම ඒකද දීදම වැඩි. අතිශය මේ දෙක තේරුණා නම් මේක ඔයගෙන් අහයි මේ පාර ළමයි ලෑස්ති වෙන්න මේකට. ඊළඟට යනවා තව ලස්සන එකක් pilot deployment. මොකද pilot කියන්නේ? හරි. ඒක සමාන පද්ධති තියෙනවා. එක වගේ systems දාන්න පුළුවන් තැන් තියෙනවා. මම දානවා එක තැනකට විතරක්. එතකොට අවුලක් වුණත් ඒක විතරයි ප්‍රශ්නයක් වෙන්නේ. දැන් දැක්කනේ modules ටික අපේ. හයි. ඉතින් මමත් ඒකේ රයිට් එකේ. ඇත්තම කියනවා. මේ ඉතින් ඔය මොඩියුල් වැඩේ පයිලට් එකක් දුවලා දිව්වහම තියෙන වාසිය තමයි මුළු රටටම ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැතුව එක තැනකට විතරක් ප්‍රශ්නයක් වුණත් එතන පොඩි ධාරිතාවයක් නියන්. එක්සැම්පල් QR කෝඩ් එක ගත්තොත් අර අපේ ඉස්සර මතකද ෆුවල් සිස්ටම් එක ඒක නියමම උදාහරණේ පොඩි තැනක ඇප්ලයි කරා ටක් ගාලා රටටම දැම්මා. ඒ කියන්නේ මුළු රටටම දාන්න පුළුවන් whole country apply කරන්න පුළුවන් systems you can apply only for one district or one particular area and if it is success you can go ahead with the entire country. Right? School එකකත් එහෙම you can go with grade 6 and if it is success you can go with the other grades 1 to 5 and 7 to above. Right?
ඊළඟ එක phase deployment පුතේ අහගෙන දින්නේ මට හතරම කියලා යන්න වෙයි ඔයාට. phase deployment means මොකද phase කියන්නේ? ඉස්කෝලේ එකක් ගත්තොත් ඉස්කෝලේ එක තියෙනවා stages වලට යනවා. ඒ කියන්නේ grade නෙමෙයි මම මේ කියන්නේ. bell system එක, leave system එක, mark system එක කියලා පොඩ මේ improve කරනවා. එකපාර නැතුව stage by stage යනවා උඩට. slow method එකක් වුණාට risk එක අඩුයි. දෙකම එකට compare වෙනවා. right. අන්තිම එකට යමු ළමයි. that is called maintenance. maintain කරනවා කියන්නේ මොකද්ද? maintain කරනවා කියන්නේ දැන් ඔයාගේ TV එක maintain කරන මොන වෙලාවටද? ඔයා අරගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ නේ. ඒ කියන්නේ මොකද? You have the system and you want a new development or whatever changes after delivered to the system. ඒ කියන්නේ ඔබගේ system එක ඔබ ගාව තියෙනවා, කාලයක් පාවිච්චි කරනවා. හැබැයි දැන් අලුත් වෙනස්කම් කරනවා. ඒ වෙනස්කම් කරන හේතු ටික තමයි මෙතන දාලා තියෙන්නේ මේ ටික. මොකද? අලුතෙන් හඳුනාගත් අවශ්‍යතා. දැන් ගෙයක් වගේ නම් මට හිතෙනවා අලුත් තට්ටුවක් ගහන්න. අලුත් කාමරයක් හදන්න. That is called what? That is also maintenance. ඒ කියන්නේ customer ගේ requirement එකකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් issues that is not identifying testing stage. ඒ කියන්නේ test කරද්දී අහුවෙච්ච නැති issue එකක් දැන් අහු වුණාම ඔන්න දැන් ඒ කියන්නේ test කරද්දී අහුවෙන්නේ පස්සේ තමයි මේ පාවිච්චි කරනකොට අහුවෙන්නේ. එහෙම ගොඩක් තියෙනවා. එහෙම වුණාම maintain කරනවා. Adapting new technology to get the advantage. ඒ කියන්නේ මොකද්ද? දැන් අපිට cloud එකට යන්න ඕනේ වුණාම අපිට change එකකට යන්න නැහැ. new technology නේ. right. පුතාලට තේරුණාද? හරි. දැන් ඔන්න පුතා ඔයා නැගිටින්න. මෙන්න මේකේ උත්තර ටික කියන්න මට ටක් ගන්න. ඔයාලට පේනවද මොකෙන්ද? මම මේකට යලොකු කරන්න මේකේ උත්තර ටික මෙහෙම අහන් ගන්න. උත්තර ටික නෑ. මේක පේනවද ළමයි? අවුරුද්ද දැන් පේනවද? අවුරුද්ද මට 21ද? මට මේක අවුරුද්ද කියන්නේ අතන කාට හරි මොනවද? හම්බුණා. මොකක්ද දන්නවද? 10. 2019 පේපර් එක පෙළ ගන්නකෝ. පුතේ ඔයාලට තියෙනවද සිංහල මීඩියම් එක? ඉංග්‍රීසි මීඩියම් එක තියෙනවද? තියෙනවද පේපර් එක? 19 ගන්න. පුතාට තියෙනවද සිංහල මීඩියම්? ගන්න අරන් උත්තර දෙන්න ටක් ගන්න. ඉක්මනට ළමයි දැස්යෙන් සිස්ටම් එක ඉවර කරලා දාන්නද? ඔක්කොම බාරයන් තියෙනවා. කො කියන්න මට. ඒ කියන්නේ මොකද්ද? ඔව්. ඒ කියන්නේ S. මොකද S කියන්නේ? Identifying the requirement එකට S කියන්නේ interviewing. ඉතින් මගේ මේ පොත ගන්න. මේක තියනවද? 19. මේක ගන්න. එන්න මෙතන පුතා ඉක්මනට ගන්නවා. ඔය පිටුව පෙළ ගන්න ටක් කරලා වෙලා ගන්න බෑ මට. ඔතන ගන්න. Identifying the requirement. පහලින් උත්තර ටික දෙන්න. Identifying the requirement. ළමයි requirement identify කරන්න ගොඩක් ක්‍රම කියලා දුන්නානේ. Interview, right, good. ඊළඟට designing the interface. අද designing the solution මේ වචනෙන්ම එනවනේ දරුවෝ නේද? ලේසි. ඊළඟට writing the computer program. ළමයි හොඳට කියවන්න. Coding. Testing and debugging. ළමයි මෙතන ටෙස්ටිං කැලක් තියෙනවා පේනවද? දරුවෝ මෙතන ටෙස්ටිං කැලකින් ගන්න බෑ. මේ මුකුත්ම දන්නේ නැති ළමයි පන්ති ළමයිට මම කතා කළා කිව්වොත් ඒ ළමයා මේ ටෙස්ටිං වචනෙට ඒ ළමයා ලියයි. ඊට පස්සේ මේ ඩිසයිනින් වචනෙට ඒ ළමයා මෙතනින් ඩිසයිනින් එක හොයලා ලියයි. දෙකක්ම ලකුණු තියෙනවා. කෝඩින් එකට ඒ ළමයා ලියයි. 9 පන්ති ළමයා මම කියන්නේ. ටෙස්ටිං and debugging එකට මොකක්ද දෙන්නේ ඉස්සරහ? හරි ටෙස්ටිං. එහෙනම් මේක කියන්නකෝ adding new features to the system. දැන් මේ අයින් කරපු ඒවා අයින් කරලා දාන්න. හරියට හරි. හරි නේද? හොඳයි.
ඊළඟට මේ පැත්ත බලන්නකෝ ඔහොමම ටක් ගාලා අපි යමු. දැන් ඔයාගේ එක පැත්තක්ම හරි නේද? SDLC එක හරිනේ. හරි. ගන්න මෙතෙන්ට යන්න. ලියා ගන්න මේක. හරි. ඊළඟට ඔයාගේ ඊළඟ සමරි එකේ යන්න ඕනේ අනිත් පැත්ත පිටුවට. මොකද්ද ඒ? System Development Models. ඒ කියන්නේ SDLC කියන්නේ methodology එක. හැබැයි ඉතින් ඒකේ models වෙනම හදා ගන්න පුළුවන්. ඔයයි තියෙනවා agile model, එතකොට waterfall model කීකේ තියෙනවා model. ඔයාලට තියෙනවා හතරක්. හතරෙන් දෙකක් ඔයාලට හොඳට උගන්වනවා. අනිත් දෙක නාම මාත්‍රිකව යන්න. ලියන්න waterfall model, iterative incremental model. තේරුණාද ඒක? හරි. කොහොමද ඔයා waterfall model එක මතක තියාගෙන ඉන්නේ? waterfall model එක මතක තියාගන්නේ කොහොමද කියන්නේ? මම ඔයාලට පොඩි ටිප් එකක් කියලා දුන්නා. මතකද waterfall model එක? waterfall එක උඩට ගලන්නේ නැහනේ. පහළට ගලන්නේ. ඒ විතරක් නෙමෙයි මම මේක කිව්වහම ඔයාලට මතක වෙයි. මොකද්ද මේ? relay race එක. waterfall එක හරියට relay race එකක් වගේ. කොහොමද දන්නවද? පළවෙනි ඔන්න දැන් මෙහෙම හිතන්නකෝ මේ පැත්ත බලන්න. waterfall model එක relay race එකක් වගේ කියන ටීචර්ට හේතුවක් තියෙනවා. මෙන්න ඉන්නවා පළවෙනි එක්කින. එයා මේ ලැප් එක දුවලා මෙයාට දෙනවා බැට්න. බැට්න එක වැටුණොත් මුළු සිස්ටම් එකම ඩවුන් වෙනවා. ඒ කියන්නේ මෙයාව මුළු ගේම් එකෙම අයින් වෙන්න වෙනවා. මෙයා ඒක ගත්තට පස්සේ මෙයාට දෙනවා. මට කියන්න මෙයා දුවනකම් මේ දෙන්න මොකද කරන්න කියලා? එදිනා පුඩි ගහනවා මේකට සම්බන්ධ වෙන්න බෑ කියලා. ඒ වගේ තමයි waterfall model එකේ ඒ ස්ටේජ් එක කරන කට්ටිය මේක කරනකම් අනිත් අයට වැඩ නැහැ. මේක ඉවර කරාම මේක ඉවර කරාම මේක ඉවර කරාම මේක. පුතාලට තේරෙනවද? තේරෙනවද මං කියන කතන්දරේ? identify මේ හොඳ ලස්සන කෑල්ලක් යනවා මේකේ. ඔන්න දැන් හොඳට අහගන්න. මෙන්න මෙතනදී user ඉන්නවා. මොකද එයා identifying the requirement එකේ question පුත අහගන්න. question එහෙම අහන්න ඉන්නේ බෑ user. ඒ හින්දා user මෙතන ඉන්නවා. planning කරනවා කියන්නේ plan එක අඳිනකොට user ඕනේද? user ඕනේ නැහැ. මොකද එයා plan එක අඳිනකොට user ඕනේ නැහැ නේ planning නේ. coding කරනකොට user ඕනේද? coding කරන්නේ software engineer නේ. testing කරනකොට user ඕනේද? කෙතනක ඕනේ? කොහෙද ඕනේ? unit test එපා, integration එපා, system එපා, exception අන්තිම කෙලවරේ ඕනේ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ටම userව වහලා තියෙන්නේ. userට පේන්නේ මොනවද වෙන්නේ කියලා. ඒ කියන්නේ මැදදී userට බෙල්ල දාලා මේක මෙහෙම කරන්න කියලා changes කරන්න දෙන්නේ නැහැ මේ waterfall එකේ. waterfall method model එකේදී you identify the requirement in the beginning, later you see the system. In between you can't do anything. As a user you can't involve. තේරුණාද? ඒ කියන්නේ user මැදින් පැනලා මොකද changes කරන්න බෑ. මේක ඉතින් හොඳයි if the requirements are very clear, crystal clear. If it is not changed in between, මේක හොඳයි. කතාව තේරුණාද? ලෝකේ තියෙන libraries එක වගේමයි library system එකක් waterfall ගියට ප්‍රශ්නයක්. ඒකයි. ලෝකේ හැමෝම දන්නවා library එකට යන විදිහ. හැබැයි අමුතු වෙනම සිස්ටම් එකක් ආවොත් ඒකට මම විතර කතා කරලා වැඩ කරගන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ user involvement එක ගොඩාක් අඩුයි. ඒ කියන්නේ පරිශීලක මැදිහත් වීම අඩු හින්දා මැදදී වෙන changes කරන්න පුළුවන්ද? නෑ. ඒක දැනගන්න ඕනේ. අපේ relay race එක මතක තියාගන්න. එක stage එකක් ඉවර වුණාම තමයි ඊළඟ stage එක. මේකට කියනවා linear process එකක්. කියන්නේ linear කියන්නේ රේඛීය. එක ඉවර වුණාම දෙක ඉවර වුණාම තුන එක ඉවර වුණාම දෙක කරන්න දෙයක් නෑ. දෙකේ කණ්ඩායම ඔය බලන් ඉන්නවා කාඩ් ගහනවා. ඊට පස්සේ දෙක ඉවර වුණාට පස්සේ තුන අය පටන් ගන්න ඕනේ. දෙක දැන් නිකන්. මේ දෙක වෙන්නේ නැහැ. දෙකේ ඉන්න ටීම් එකේ මුකුත් වෙන්නේ නැහැ. Now you can understand the steps, right? Okay. දැන් මේකේ හරි ලස්සන කෑල්ලක් තියෙනවා. ඔයගොල්ලෝ මේක ඔයගලගේ පොතේ ඇඳ ගන්න ඕනේ හොඳ ළමයි වගේ. ඊළඟ කෑල්ලට මම යනවා. මේකේ හරි ලස්සනට කියනවා මේ තියෙන්නේ පළමු අවශ්‍යතා හොඳින් අඳුනා ගත යුතුයි. එක් පියවරක් සම්පූර්ණයෙන් අවසන් කිරීමෙන් පසු තමයි අනෙක් පියවර ආරම්භ වෙන්නේ. That is called waterfall model. හොඳට අහගන්න මේක. දෙකයි තියෙන්නේ ඔයාලට ඉගෙන ගන්න. අහගන්න මේක. iterative incremental කියන වචනේ මොකද කියවෙන්නේ පුතේ?
iterate කියන්නේ මොකද්ද? You do it again and again. Iteration. Iteration. අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට increment කියන්නේ මොකද්ද? Grow වෙන. ඒ කියන්නේ චුට්ටක් පොඩ්ඩක් කරනවා පොඩ් ටිකක් අඳුර ගන්නවා ආයෙ තව ටිකක් ගන්නවා තව ටිකක් ගන්නවා අන්තිමට මුළු සිස්ටම් එක හැදෙනකම් ඉතින් චූටි තැනකින් පටන් අරගෙන ඔහොම ලොකු right එතකොට මේ හැම තැනකම ඔයාලට පේනවද අවශ්‍යතා අඳුන ගැනීමක් යනවා identify මෙන්න user එනවා මෙතෙන්දි ඒ විතරක්ද මෙතෙන්දි මෙතෙන්දි evaluate කරනවා ආයෙ user බෙල්ල දානවා හැම cycle එකකදී user එනවා ඒ කියන්නේ user involvement වැඩි කියන්නේ you can change in between the system මොකද සමහර වෙලාවල් තියෙනවා සිස්ටම් එක මැදදී වෙනස් කරන්නේ මොකද client එක දන්නේ නැහැ customer දන්නේ නැහැ what he exactly want කරගෙන යනකොට තමයි තේරෙන්නේ මෙහිමත් තාවත් හොඳයි නේද එහෙම වෙනවා ඒවට නියමයි මේ කතාව තේරුණාද ළමයින්ට දැන් අපි දෙකක් කතා කරා models අනිත් දෙක නම් වලින් කිව්වා මොනවද නම් ටික model ටික කියාගෙන යන්න waterfall model iterative incremental model prototyping spiral prototyping ගා පොඩියට ලියා ගන්න fast very good spiral එක risk prone මේ දෙක ඔයගලන්ට එහෙමවත් ලියලා නැහැ ඔයාලගේ syllabus එකේ එහෙමවත් ලියලා නැහැ නිකන් නම් ටික විතරයි ලියලා තියෙන්නේ අපි ඒ level වලට මේ ටික කරමු right then let me explain this මෙන්න මගේ ළමයි system mind map එක ඇඳලා තියෙන ලස්සන මේගොල්ලෝ වගේම කරලා තියෙනවා මේ තියෙන්නේ spiral එක high risk prone project prototyping fast මේ තියෙන්නේ අර ඒ කියපු කතන්දරේම තව පැත්තක් මේකේ පෙන්නන්නේ customer දන්නේ නැහැ what he exactly want how he explain it like this මෙන්න මෙහෙම ඒක තේරුම් අරගන්න project leader මෙහෙම ඒක analyze design කරන්නේ මෙහෙම ඒක program කරන්නේ මෙහෙම හැබැයි ඒක business consultant explain කරන්නේ මෙන්න මෙහෙම කොහොමද එහෙමනේ ඒගොල්ලෝ ඊට පස්සේ මේක document කරලාම නැහැ ඒනද කිසිම document එකක් කරලා නැහැ මේක operate වෙන්නේ මෙහෙම 90ක් විතරයි හැබැයි bill කරලා තියෙනවා roller coaster මේක ඇත්තටම how it was support මෙහෙම හැබැයි customer ඇත්තටම ඉල්ලන්නේ බොහොම අහිංසක දෙයක් ඉල්ලන්නේ රෝදයකට ගහපු ලණුවක් වෙනකොට ගහක් නේ ඒ කියන්නේ communication issue මේක පෙන්නන්නේ waterfall model එකේ තියෙන weakness එක. කියන්නේ user involvement එක මැදිදි නැති වුණා මේක තමයි exaggerate. Is it clear with you? Right. දැන් ඔයාලට යන්න පුළුවන් මගේ පුතේ ටග් ගාලා අපි යමු දැන් මේ අකුණු ගාන හින්දා හෙට IT paper එක කියනවා. මේක අපි ටග් ගාලා කරමු මේක. මේකේ උත්තර ටික කියාගෙන යන්න කොහොමද ළමයි වගේ ඒකෙම පහළ ප්‍රශ්නයක් තියෙනවා. ඔබට ඒකෙම පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා. බලන්න කියවලා ඒක තේරුම් ගන්න. ඒකෙම පහළ තියෙනවා. Sunil is developing a library management system and told teacher that he will not be able to use any part of the system until the entire system fully developed. මොකද ඒ කතා? ඒ මොන deployment එක? Same paper 19 the second part. 19 ද මට මතක නැහැ. 19 is it 19? Yes, it's 19. Yeah. Second part is input process output tally. ඒක කරන්නේ නැතුව මේකට ගියාම. ඉක්කොල්ල ලේසි හින්දා ඒකට ගියේ නෑ. මොකද්ද දරුවෝ මේකේ උත්තරේ පටගල් කියන්නේ? කියන්න. waterfall model ද? අදසන waterfall ගත්තේ? Yes. හරි ඊළඟට after completion of a small information system of school canteen Asma decided to stop the existing system and operate the new system. Direct deployment. Niyamai. After monitoring the new student information system initially introduced for grade 6 class, principal has planned to introduce to the other classes. Pilot. Niyamai. Ilange antimeka. The initial system was developed as 2 input screens and 1 report based on the
User feedback to more input screens are reported were added to the system. More features were added based on the future user feedback. ඒකට මොකද හිතුවේ? Iterative software development. Huh? Iterative software development. නෑ ඒකද එන්නේ උත්තරේ phase development, phase deployment. Phase by phase නේ යන්නේ අපිට. හැබැයි ඒකට ඔයාට කියන එකේ ආගියුමන්ට් එකක් තියෙනවා. ඒ iterative feedback වලින් add වෙනවනේ. ඒකටත් ආගියුමන්ට් ගන්න පුළුවන්. User involvement එක වැඩි. user ඒක තමයි මේක ඇත්තටම iterative increment එක සමහර ළමයින්ට maintain කියන්නත් පුළුවන්. maintain කියලා නෑනේ මෙතන මොකක්වත් එහෙම ඒක ගන්න බෑ. මේක කියන්න පුළුවන් ඒක දීලා තියෙන්නේ phase deployment එකට. හැබැයි ආගියු ඔයා වගේ ළමයෙක් උත්තරයක් ලියලා තිබුණා නම් හොඳට ආගියු කරලා මේක හැබැයි ආගියුමන්ට් එක මම හිතන්නේ ඒ කියන්නේ මේක RO එක තමයි උත්තරේ දෙන්නේ. ඇත්තටම ආගියු කරන්න පුළුවන්. හරි අපි යමු අපේ අර ප්‍රශ්නයක් පෙළගෙන හිටියා මම මෙන්න මේක. ඉක්මනට යන්න. Malini, the Deputy General Manager IT, Stay Here Hotel, propose make a introduce a new computerized system to the hotel. Mainly due these limitations of the existing hotel management system meets the quality requirement of such as performance, security. Malini assigned 2 programmers. Pute, mata kiyana Malini assigned 2 programmers, Nimal and Anwa, to develop room reservation and inventory management components respectively. ඒ කියන්නේ නිමල් කරන්නේ room reservation, අන්වා කරන්නේ inventory management. Programmers දෙන්නෙකුට වැඩේ දීලා තියෙනවා. ඊළඟට after completing these 2 components, there was managed by Krishna. They were merged by Krishna. Krishna කියන්නේ මේ දෙක merge කරපු කෙනා. ඒ කියන්නේ unit test කරලා unit කරන්නේ මේගොල්ලෝ, මෙයා කරන්නේ merge කරන එක. ඒ කියන්නේ මොනවද ඇත්ත? integration එකක් ඇත්ත. ඊළඟට test member of the testing team was assigned to test the merged version of the system. Afterward, several new components were added to the system. Once new system completed, Pradeepa, the head of testing team, arranged testing session with the end user of the hotel. Pradeepa තමයි අර අන්තිම ටෙස්ට් එක කරන්නේ. end users එකෙන් exception එක කරන්නේ. Hotel management system. During this session, most of the end users were training session to be familiar with the functionalities of the new system. Therefore, it was decided to that the better to run both systems together. මොකක්ද ඒ කියන්නේ? Together parallel එකක් දුවන්න වෙනවා එන්නේ. හරි. Which type of testing was carried by Krishna? Krishna මොකක්ද කරන්නේ ළමයි? merge කියන්නේ මොකද්ද? integration test එක කරනවා. ඊළඟට which type of testing was carried out by the hotel staff? Exception testing නියමයි. Who carried the unit testing of this? Nimal and Anwa. The development team was used the iterative incremental model to develop the new system. State one reason justify that their decision. Iterative incremental ay පාවිච්චි කරන්න. You can get the user feedback and you can have new changes during the development. What type of system deployment approach the hotel management system use? Parallel. මොකද මෙතන ලස්සන වාක්‍යයක් තියෙනවා. Together with the කියලා තියෙනවා both system run කරනවා කියලා. හරි මම මෙතනින් session එක නතර කරනවා. ඊළඟ සතියේ අපි හම්බ වෙන්නේ මහවැලි කේන්ද්‍රයේ.